මේ තර්කයෙන් ගත්තම මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපි දන්නවා නම්බර් ප්ලේට්ස් ඉෂුව කරන්න හිමින් දැන්. එහෙනම් අපි කියනවා ඒකේ දැන් කොමසාරිස් ජෙනරාල්තුමාගේ වයස වැඩි කරන්න කියලා විශ්‍රාම වයස. කොහොමද ඒ තර්කේ? ඇහැලමල් පිපෙයි පිටකසයි වගේ තමයි. එකකට එකක් කිසිම සම්බන්ධයක් නැහැ. සහ සම්බන්ධයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන පත්වීම හතර ඉස්සෙල්ලා පුරවන්න. ඒක පුරවන්න නැතුව බලන් ඉන්නවා ජනාධිපතිතුමා. අභියාචනාධිකරණයේ තිබෙන පත්වීම හතර පුරවන්න. ඒක පුරවන්න නැතුව බලන් ඉන්නවා ජනාධිපතිතුමා. ඒ වගේම තමුන්නාන්සලා බලයට පත් වෙනකොට කිව්වේ ගෙදර යතුරුවත් නාකි මිනිස්සුෙකුට දෙන්න බෑ කියලා. දැන් අපි අහන්න ඕන දැන් මේ නාකියාට යතුරු දෙන්න පුළුවන්ද? දැන් විශ්‍රාම වයස වැඩි කරලා තමයි යතුරු දෙන්න වෙලා තියෙන්නේ. ඒ තැලවත්තට ඕන වෙලා තියෙනවා මේ රටේ ගරු අධිකරණය තමන්ගේ ග්‍රහණයට ලබා ගැනීම. දැන් අධිකරණ ශේෂ්ත්‍රය ආණ්ඩුවේ ග්‍රහණයට ගැනීමට දරන නිර්ලජ්ජිත ෆැසිස්ට් උත්සාහය පිළිබඳව විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලාගේ වයස වැඩි කිරීම සම්බන්ධව ඔවුන් මේ හදිසිය ගෙනාපු යෝජනාව සම්බන්ධව සිවිල් සමාජයේ විපක්ෂයේ මේ රටේ මහ ජනතාවගේ විරෝධතාවය පැනලා ගිහලා අවසానයි. ඊටාත්ම තාර්කික කරුණු මත. මොකද මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී ඉදිරිපත් කරපු සුරංගනා කතා පොතේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. මේකේ කොහෙවත් මේ යෝජනාව අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධව ඉදිරිපත් කර නැහැ. ඒ වගේම තහනම් වෙලා ඉඳලා කැලේ පැනලා ඉඳලා තහනම් ඉවත් වෙලා 93 දේශපාලනට ආපු ජවිපේ. එතනින් පස්සේ ඉදිරිපත් කරපු කිසිම මැතිවරණ යෝජනාවක අධිකරණ ක්ෂේත්‍රයේ මේ විනිසුරුතුමන්ලගේ වයස ශ්‍රේෂ්ඨ අධිකරණයේ වැඩි කිරීම පිළිබඳව සඳහන් වෙලා නැහැ. එහෙනම් ඊටාත්ම හදිස්සියේ තමන්ගේ වෙනත් යටි අරමුණක් සමග මේ යෝජනාව ගෙනෙන බව තමයි අධිකරණ සේවා සංගමේ, නීතිඥ සංගමේ, මේ රටේ විපක්ෂයේ, මේ රටේ සිවිල් ජනතාවගේ සිවිල් සංවිධානවල මතය වෙලා තිබෙනවා. එම නිසා ආණ්ඩුව සද්භාවයකින් තොරවයි මේක කරන්න හදන්නේ. අපි සර්වජන බලයේ විදියට ආණ්ඩුවට යෝජනාවක් දෙන්න. තමුන්නාන්සලට ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ මේ රටේ නඩු ටික ක්ලියර් කරන්න නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන පත්වීම හතර ඉස්සෙල්ලා පුරවන්න. ඒක පුරවන්න නැතුව බලන් ඉන්නවා ජනාධිපතිතුමා. අභියාචනාධිකරණයේ තිබෙන පත්වීම හතර පුරවන්න. ඒක පුරවන්න නැතුව බලන් ඉන්නවා ජනාධිපතිතුමා. ඒ වගේම තමුන්නාන්සලා බලයට පත් වෙනකොට කිව්වේ ගෙදර යතුරුවත් නාකි මිනිස්සුෙකුට දෙන්න බෑ කියලා. දැන් අපි අහන්න ඕන දැන් මේ නාකියාට යතුරු දෙන්න පුළුවන්ද? දැන් විශ්‍රාම වයස වැඩි කරලා තමයි යතුරු දෙන්න වෙලා තියෙන්නේ. දැන් ඒ අවුරුදු දෙකකට කලින් කියනකොට නාකි හොඳ නැහැ. දැන් නාකි හොඳයි. ඉතින් ඒ නිසා එක පාට මොකද්ද මේ ඇති වෙලා තියෙන වෙනස කියලා බැලුවම අපිට පේනවා තැලවත්තට ඕන වෙලා තියෙනවා මේ රටේ ගරු අධිකරණය තමන්ගේ ග්‍රහණයට ලබා ගැනීම. දැන් මේ තර්කයෙන් ගත්තම මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපි දන්නවා නම්බර් ප්ලේට්ස් ඉෂුව කරන්න හිමින් දැන්. මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ RMV එකේ දැන් මේ වෙලාවේ නම්බර් ප්ලේට්ස් එන්නේ හිමින්. අවශ්‍ය විදියට අපිට නම්බර් ප්ලේට්ස් එන්නේ නැහැ. එහෙනම් අපි කියනවා ඒකේ දැන් කොමසාරිස් ජෙනරාල්තුමාගේ වයස වැඩි කරන්න කියලා විශ්‍රාම වයස. කොහොමද ඒ තර්කේ? ඇහැලමල් පිපෙයි පිටකසයි වගේ තමයි. එකකට එකක් කිසිම සම්බන්ධයක් නැහැ. සහ සම්බන්ධයක් නැහැ. මේ පැත්තෙන් කියනවා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ වයස වැඩි කරනවලු ඒකෙන් නඩු ටික ක්ලියර් කරන්න බලනවා. ඒ කියන්නේ මේකේ ප්‍රශ්නේ තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන අඩුපාඩු. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන අඩුපාඩු. ලංකාවේ පොලිසිය සංවිධානය කළ යුතුයි. අපි උසාවිය යන නීතිඥවරු විදියට දන්නවා මේ නඩු ප්‍රමාද වීමට තිබෙන හේතු තිබෙනවා. ඒ හේතු පෙන්වමින් ජනතාවට ආණ්ඩුව කියනවා නඩු ප්‍රමාද වෙන නිසායි මේක කරන්න කියලා තමන්ගේ අරමුණක් ඉෂ්ට කරගන්න. අපි සර්වජන බලයේ විදියට ඉතාම තර්කානුකූල යෝජනාවක් දෙන්නම් ආණ්ඩුවට. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලා 17ක් ඉන්න අවශ්‍යයි. හැබැයි 13යි ඉන්නේ ජනාධිපතිතුමා 4ක් ආණ්ඩුව පත් කරලා නැහැ. මේ 13 දෙනාගේ ෆුල් බෙන්ච් එකක් දාලා තීරණයක් ගන්න එතුමන්ලට තීරණයක් දෙන්න කියන්න පාර්ලිමේන්තුවේ 3/2 ප්‍රමාණවත්ද මේ වයස දීර්ඝ කිරීමට? එහෙම නැත්නම් ජනමත විචාරණයක් අවශ්‍යද කියලා. මෙන්න මේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලා 13 දෙනාට දැනට ඉන්න ෆුල් බෙන්ච් එකක් දාලා තීරණයක් අරගෙන ව්‍යවස්ථානුකූලව අපිට කියන්න මොකද්ද තීන්දුව ඒ දෙකෙන් කියලා. හැබැයි මේ ඉන්න මැතිතුමන්ලා 13 දෙනාගේ විශ්‍රාම වයසට ඒක බලපාන්න බෑ. එතකොට මේ පුද්ගලානුබද්ධව ඇති වෙලා තිබෙන තර්ක මේ පිළිබඳව ඇති වෙලා තිබෙන සැකසංකා ආණ්ඩුව අවංකභාවය පිළිබඳව අපිට හෙළි කරගන්න පුළුවන්. ආණ්ඩුව අවංක නම් අවංකවම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලගේ වයස වැඩි කරන්න ඕමලා වෙලා තියෙන්නේ නඩු ක්ලියර් කරන අවංක අදහසින් නම් ආණ්ඩුව ඉන්නේ මෙතුමන්ලට මේ යෝජනාව ගේන්න එපා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා හරහා මේක අර්ථ නිරූපණය කරන්න ගියොත් ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසන්න ගියොත් එතුමන්ලා තමන්ගේම නඩුව ඇහුව වෙනවා. මේක ලංකාවේ අධිකරණ පද්ධතියේ පෙර සිදු නොවූ දෙයක්. මේක වැරදි. මේක නීතියේ මූලික මූලධර්ම වලට වැරදි. මොකද තමන්ගේ නඩුවටම තමන්ට සමන් දෙන්න බෑ. ඒ වගේම දෙපාර්ශ්වයටම සමන් දෙන්න ඕන. ඒ නිසා කරුණා කරලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා මහ ජනතාවටත් අපි කියනවා අපි ආණ්ඩුවේ ඇත්ත ස්වභාවය අඳුරගමු. ආණ්ඩුවට ඇත්තටම ඕන නම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලගේ වයස වැඩි කිරීමෙන් රටේ අධිකරණ ක්ෂේත්‍රයට හොඳක් කරන්න මේ ගරු විනිසුරුතුමන්ලා 13 දෙනාට මේක කරන්න එපා. එතුමන්ලා හරහා අර්ථ නිරූපණය අරගෙන ජනමත විචාරණයක් ඕනද නැත්නම් පාර්ලිමේන්තුවේ 3/2ක් ඕනද කියන එක විතරක් බලන්න. ඊට පස්සේ
ඉදිරි කාලෙදි මේක කරන්න. හැබැයි අපි විශ්වාස කරනවා මේක ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබෙන්නේ ජනතාවට බොරු කියමින්, ජනතාවට ව්‍යාජ හේතුවක් ඉදිරිපත් කරමින්, සාවද්‍ය හේතුවක් ඉදිරිපත් කරමින් Tamanට අවශ්‍ය විදියට අධිකරණය ග්‍රහණයට ගැනීම. මේකට අපි කියනවා ව්‍යවස්ථාව උඩ කරන වංචාවක් කියලා. fraud on constitution. ව්‍යවස්ථාව උඩ වංචාවක් කරනවා. තමන්ගේ පාර්ලිමේන්තු බලය පාවිච්චි කරලා වංචාවක් කරනවා. ඒ විතරක් නෙමෙයි. මෙහෙම කරගෙන යන අතරේ මේ සම්බන්ධව වෘත්තීයභාවයෙන් යුතුව කරුණු සහිතව තර්කානුකූලව ශිෂ්ට සම්පන්න ලෙස කතා කරන අධිකරණ සේවා සංගමයට තමන්ගේ මඩ බලකාය දාලා අපහාස කරනවා. මේ පැත්තෙන් නීතිඥ සංගමයට මඩ බලකාය දාලා අපහාස කරනවා. අපි මේ රටේ බුද්ධිමත් ජනතාවට කියන්න කැමති. තමුන්නාසල යහපත් රටක් වෙනුවෙන් තමයි ඡන්දෙ දුන්නේ. හැබැයි අද මේ රටේ උගත් මිනිස්සුන්ට අපහාස කරනවා. ශේෂ්ත්‍රයේ විද්වතුන්ට අපහාස කරනවා. අපතේව දාලා. අපි කිව්ව මේ රස්තියාදුකාරයන්ට බලය දෙන්න එපා. මේ සමහර රස්තියාදුකාරයන්ට බලය ගියාට පස්සේ මේක මෙහෙම තමයි ලෝකේ හැම රටකම වෙලා තියෙන්නේ. ඉඩි අමින්ට ගියාට පස්සේ මොකද්ද වුනේ උගන්ඩා? ඉතින් ඒ නිසා අපි කිව්වා. දැන් මේවා අහන්න නැතුව යම්කිසි හේතුවක් නිසා ඔබ තමුන්නාසල ඡන්ද දෙන්නේ නැති. හැබැයි අද බලන්න මේ ෂාන් ගණේගොඩ වගේ අපතේ ඇවිල්ලා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන්න නායකත්වයේ දීව මිනිස්සෙකුට කරන හැරස්මන්ට් කරන අපහාසය. දැන් මේගොල්ලෝ හැදුනේ කාගේ ඔඩොක්කුවද? මේ ෂාන් ගණේගොඩලා වගේ අපතයෝ, දේශපාලන මාධ්‍ය අපතයෝ හැදිලා තියෙන්නේ කොහෙද? මේ සමාජ මාධ්‍ය අපතයෝ නිර්මාණය කරේ මාලිමාව. මේ මාලිමාව මේ සමාජ මාධ්‍ය අපතයෝ නිර්මාණය කළේ සුදත්තලගේ කිරිපවල. සුදත්ත තමයි මේ ආණ්ඩුවේ ඉන්න අර කලින් අර හිටියේ හඩ්සන් කියලා මහත්තයෙක්. උදේට නැගිටින කියලා කෑ ගැහුවේ රේඩියෝ එකේ SLBC එකේ. ඒ වගේ මේ ආණ්ඩුවේ අවභාවිත කරන බලය, ඒ වගේම සමාජ මාධ්‍යවල නරක දේවල් කතා කරන කාන්තාවන්ට අපහාස කරන කුණුහරුප කියලා ටොක්සික් ෆෑන් බේස් එකක් නඩත්තු කරමින් ඒකෙන් බත් කන මිනිහෙක්. මේ පුද්ගලයා තමයි මේ ආණ්ඩුවේ ප්‍රධාන මාධ්‍යවේදියා. සමාජ මාධ්‍යවල මේ සුදත්තල හදපු මිනිස්සු තමයි මේ ශාංගඩේ කොටලා කියන්නේ. මේ සුදත්තලගෙන් ඉන්ස්පයර් වෙලා සුදත්තල අනුගමනය කරමින් අද ගිහිල්ලා රටේ ත්‍රස්තවාදය පරාජය කරපු මිනිස්සෙකුට, මේ රටට සේවයක් කරපු මිනිහෙකුට ගිහිල්ලා ඒ මිනිහට ඉන්න දෙන්නේ නැහැ. ඒ මිනිහට විශ්‍රාම වයසේ ඒ මිනිහට ගිහිල්ලා කරදර කරනවා. ගෝඨාභය මහත්මයාට අපිත් ප්‍රතිපත්ති වශයෙන් විරුද්ධ වෙලා තිබෙනවා. හැබැයි මිනිස්සෙකුට ප්‍රතිපත්ති වශයෙන් විරුද්ධ වෙන එකයි හැරස්මන්ට් කරනවායි කියන එකයි දෙකක්. මේ මෝඩයින්ට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ සමාජ මාධ්‍ය මඩබලකාය අද මේ රටේ වැදගත් මිනිස්සුන්ට අපහාස කරනවා, නීතිඥයන්ට අපහාස කරනවා, අධිකරණ විනිසුරුතුමන්ලට අපහාස කරනවා. Tamanට විරුද්ධ නම් ඕන කෙනෙක්ව මරාගෙන කන්න මේගොල්ලෝ සූදානම්. දැන් ආණ්ඩුව නොදැනද මේව වෙන්නේ? ආණ්ඩුවේ පැලවත්තේ මුදල් ගෙවලා නෙමෙයිද මේව වෙන්නේ කියලා අපි ආණ්ඩුවේ අහන්න කැමතියි. නැත්තම් කොහොමද මෙච්චර සංවිධානාත්මකව කුණුහරුප ලියන්නේ Facebook එකේ?